ඔව්. හරි. අපි ක්ලාස් එකේ දැන් හොස්ට් එක දීලා තියෙන්නේ. හරි එහමනම් අපිට පටන් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔව් දැන් ස්ක්‍රීන් එක ෂෙයා වුණාද? තාම නෑ සර්. හරි ෂෙයා වෙලා තියෙනවා. එතකොට බලන්න අපි මේ වෙනකන් අපි ඉගෙන ගත්ත දේවල් තමයි මෙතන තියෙන්නේ. අපි දිනපතා අපි කරන දේවල් ටික පොඩ්ඩක් අපි බලාගෙනම යන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අර දැන් දවස් දෙකක් තුනක් යනකොට අපි මේ වෙනකන් අපි කරලා තියෙන්නේ ඉගෙන ගත්ත දේ මොකක්ද කියලා පොඩ්ඩක් රිවිෂන් කරගන්න අපිට කියාවක් තියෙනවා. ඒ නිසා මේ දවස් තුල එවනම් අද 4 වෙනි දවසේ මේ දවස් 3 තුල අපි කරපු දේ මේකයි. ඊයේ දවසේ අපි කරේ මෙයි එලෙක්ට්‍රිකල් කියන කොටස කරා, ව්‍යාංජන අක්ෂර කියන කොටස කරා. එhmenan ඒක මෙතන ඒකත් අපි මෙතන දාලා තියෙන්නේ. ඒ නිසා මේක පොඩ්ඩක් හොඳට බලා ගන්න. මේකත් එක්ක අපි ස්වර අක්ෂර ගැන සින්දුවකුත් බැලුවා. ඉතින් මේ ටික ඔක්කොම ඔයාලා බලා ගන්න කොහොම හරි මම කිව්වා ඔයාලට තව දවස් 3කින් මේ වෙනකන් කරපු දේවල් ටික එකතු කරලා මම පේපර් එකක් දෙනවා. ඒ පේපර් එක කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට කොහොම හරි දවස් 24ක් තියෙනවා අපේ පන්තියේ. ඒ දවස් 24 දී කොහොම හරි දවස් 15ක් ඉවර වෙනකොට ඔයාලට මම මාතෘකා එක එක දෙනවා. දැන් මම හිතන්නේ මේ කෝස් එකේ කොහොම හරි 40 ගාණක් ඉන්නවා වගේ අපේ මේ කෝස් එකේ ඩිප්ලෝමා කරන අය මේ ක්ලාස් එක කරන අය 40 දෙනෙක් වගේ ඒකට වඩා වැඩියෙන් ඉන්නවා වගේ. ඉතින් මං ඒ පිරිස ඔයාලා එක එක්කෙනාට මං එක එක මාතෘකා දෙනවා. ඉතින් මේ වෙනකන් අපි කරපු දේවල් ටිකේ එක එක මාතෘකා අරගෙන ඔයාලට මාතෘකාව දෙනවා. ඉතින් ඒ මාතෘකාව අනුව ඔයාලා මට ප්‍රසන්ටේෂන් එකක් කරලා පෙන්නන්න ඕනේ පොඩියට. මම ඒක කියනවා කොහොමද කරන්න ඕනේ කියලා. ඒ නිසා එදා එදා කරන දේවල් ටික ඔයාලා හරියට පොඩ්ඩක් බලාගෙනම ආවනම් රිවිෂන් කරගෙනම ආවනම් අපිට ලේසි මේක ඉදිරියේදී ලස්සනටම කරගන්න ඔයාලටත් හොඳ ප්‍රසන්ටේෂන් එකක් කරන්න. ඒ වගේම ඉදිරියේදී එන විභාගයට දෙන්නටත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් හරියට අපි මේකට සූදානම් වෙලාම යනවා. හරි. මම ඒකත් එක්කම ඔයාලට තව දෙයක් කිව්වා පොත් ටික කොහොමද යූස් කරන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා ඔයාලා දැන් අද ඉඳන් අපිට පුළුවන් group එකේ අපේ වැඩ ටික කරගෙන යන්න. ඒ නිසා ඔයාලා දැනට තියෙන දැන් යූස් ඔයාලා පොතේම ලස්සනට කවර් එකම දාලා තමන්ගේ මේවා ටික කරගෙන දෙන්නට ඔයාලා ලියලා තියෙන අපේ වැඩ ටික පොඩ්ඩක් group එකට දාන්න. අද ක්ලාස් එක ඉවර වෙනකොට ඔයාලා දාන්න. එතකොට ඒක අපි පොඩ්ඩක් බලාගමු කොහොමද තියන්නේ කියලා. හොඳට කරපු අය දානකොට අනිත් අයත් ඒක බලලා අපි වැඩ ටික එයාලගේ වැඩ ටිකත් ලස්සනට කරගෙන යන්නේ. ඒ නිසා පොඩ්ඩක් ලියපු අය කවරේම දාලා ලස්සනට තියන අය පොඩ්ඩක් දාන්න. අනිත් අයටත් ඒක යූස් වෙයි. ඒ නිසා ඒකත් බලන්න. මොකද මේ ටික කියන්නේ හේතුව පොඩි ළමයි වගේ සර් කියා ඉන්නවා කියලා හිතන්න එපා. මොකද අපි ඉදිරියේදී යනකොට මම කිව්වා දවස් දෙකක් තුනක් කියලා දෙන්නටම දවස් තුනක් මේ මෙච්චර දේවල් අපි බලලා තියෙනවා. ඉතින් දවස් 10ක් වගේ යනකොට අපෙන් තියෙන ડોකියුමන්ට් එක වැඩි වෙනවා. ඉතින් ඒ වෙලාවේ අපේ අතේ තියෙන පොත් ටික අපේ නෝට් ටික හරියටම ලස්සනට තිබුණා නම් තමයි ඉදිරියේදී අපිට පාඩම් කරන්න මේ දෙමළ කියන පාඩමාලාව පොඩ රස විඳින්න අපිට කියාවක් ලැබෙන්නේ. නැත්තම් ડોකියුමන්ට් එක වැඩි වෙනකොට අපි ලියපු දේ වැඩි වෙනකොට ඒවා ඒ ડોකියුමන්ට් එක හරියට අපේ අතේ නැත්තම් ඒක අපිට බෝරින් වෙනවා. දෙමළ කියන පාඩමාලාවම පොඩ්ඩක් බෝරින් වෙනවා. ඒ නිසා ඒ තැනට අපි ගෙනියන්න ඕන නැහැ. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් ලස්සනට මේ දේවල් ටික හරියටම ලියාගෙන වැඩි ටික හරියට ડોකියුමන්ට් එක ගෙනිච්චා නම් ඉදිරියේදී හොඳ වැඩක් අපිට දෙන්න පුළුවන්. හොඳ මාක්ස් එකක් ගන්නත් පුළුවන්. හරි.
ඉතින් දැන් මේක මෙහෙම තියෙද්දි අපි දැන් සූදානම් වෙමු මොනවටද අද තියෙන chapter එකට අපි යමු. හරි. අද අපි මොකද කරන්න යන්නේ කියන මාතෘකාවට අපි යමු. මේ වෙලාවත් දෙන්න. හරි. මම වර්ඩ් එක පොඩ්ඩක් මේ ඕපන් කරගත්තා. මැෂින් එක පොඩ්ඩක් ස්ලෝව් එකයි. හරි. එමනම් අද අපි කරන්න යන්නේ දැන් ඔයාලට මේ අපි මං දීපු සිලබස් එක බැලුවම මාව ඇහෙනවද? ඔව් සර්. එනවා හරි. සර්. එමනම් මං දීපු සිලබස් එක පොඩ්ඩක් බැලුවම ඔයාලට තේරෙනවා. අර දැන් මං කියවනේ ග්‍රැමර් එකේ යන එක විදියකට යනවා. ඒ වගේම තව සෙක්ෂන් එක දිනපතා අපිට අවශ්‍ය දේවල් ටිකත් බලාගෙන යනවා. ඉතින් අර දිනපතා අපිට අවශ්‍ය දේවල් ටික බලන අවස්ථාවේදී අපි එකක් බැලුවා. ඔතනදී සුබපැතුම් කියන කොටස බැලුවා. එමනම් අද අපි තව මාතෘකාවක් බලන්න යනවා. මොකද තමන් ගැන විස්තර ගන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් අපි බලමු. තමන් ගැන විස්තර කිරීම. තමන් ගැන විස්තර කිරීමට දෙමළෙන් අපි කියන්නේ තමද තම්මයි தம்மை பற்றி கூறுதல். தம்மை பற்றி கூறுதல். ඒ කියන්නේ තමන් ගැන විස්තර කිරීම. තම්මයි පත්‍රි கூறுதல். තමන් ගැන විස්තර කිරීම. තම්මයි පත්‍රි கூறுதல். හරි. ඉතින් මේ මාතෘකාව අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ මේකට මොකද කියන්නේ කියලා. හරි. තමන් ගැන විස්තර කරනකොට සාමාන්‍යයෙන් දැන් මට නිකන් කියන්න තමන් ගැන විස්තර කරනකොට අපිට අවශ්‍ය දේවල් මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න. මොන මොන දේවල්ද අවශ්‍ය වෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න.
නම, නම ගම, වයස, හරි. දැන් එමනම් එක එක දේවල් පොඩ්ඩක් තමයි. බලමු. එමනම් නම කියන එකට දෙමළින් මොකද කියන්නේ? පොඩ්ඩක් පුළුවන් නම් කියන්න. නිකන් අන්න ඒවා ටික පොඩ්ඩක් විතරක් අපි බලලා යමු. නම කියන එකට දෙමළින් කියන්නේ පෙයර් කොහොමද? ඔව් පෙයර් yes okay. එමනම් නම කියන එකට දෙමළින් pair. හරි? pair. දැන් එක එක පොඩ්ඩක් අපි බලාගෙන යමු. pair. pair කියන්නේ නම. දැන් ඒක අපිට දන්නවනේ. නම කියන එකට දෙමළෙන් කියන්නේ pair. 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 හරි. එමනම් දෙවෙනි එක තව එකක් කියන්න සිංහලෙන්. ගම ගම. right. ගම කියන එකට දෙමළෙන් කියන්නේ ඌර්. ඌර්. ගම කියන්නේ ඌර්. ඌර්. ඔයාලට පුළුවන් නම් මේක සිංහලෙන්ම උච්චාරණය ලියාගත්තටත් ඒකත් කමන්න. පුළුවන් අය ඉන්නවනම් දෙමළෙන් ලියා ගන්න. ඒකත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේක අපි සම්පූර්ණ ලියලා ඉවර වෙච්ච ගමන් අපි ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. එතකොට ඒක ඔයාලට ගෙදරින් හරි පොඩ්ඩක් ඉමේජ් ලියා ගන්න පුළුවන්. හරි. එතකොට පෙයර් කියන්නේ නම ඊළඟට අපි ඌර් කියන්නේ ගම. තව එකක් කියන්න. වයස සිංහලෙන් කියන්න තව එකක්. වයස ඊළඟට පෙයර් ලිපිනය ඌර් වයදු, වයදු පෙයර් ඌර් වයදු අපට සර්වර් ඇහෙන්නේ නෑනේ. ඔයාලට ඇහෙනවද? ඇහෙන්නේ අනේ ඇහෙන්නේ නෑනේ. එකක් ගන්න පුස්ස. ඔන්ලයින් නෑ එකයි.
සර් නෑ අපි ඉන්නවා සර් අයින් වෙලානේ. මේ මේ ගොඩාක් කාලයකට පස්සේ දැන් අද තමයි වහින්නේ මේ. ඉතින් ඒ නිසා මම ඒකයි පොඩ්ඩක් පරක් වෙලා ක්ලාස් එක පටන් ගත්තේ. ඉතින් ඒත් දැන් වහින්න නිසා පොඩ්ඩක් ප්‍රශ්නයක්. මගේ Wi-Fi එකේ පොඩ්ඩක් කවරේජ් අවුලක් තියෙනවා. ඒකයි මගේ ෆෝන් එකේ හොට්ස්පොට් එක ඔන් කරලා තමයි මම ක්ලාස් එක කරගෙන ඉන්නේ. ඒකයි මේ පොඩ්ඩක් ඩ්‍රොප් වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. බැනගෙන ඉන්නවා ඇති. හරි දිව්‍යා මිස් මේ ඔයාට තමයි හොස්ට් එක ගිහිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් මට හොස්ට් එක දෙන්නකෝ. ඉතින් මේකත් කොහොම වෙයිද දන්නේ නැහැ. කොහොම හරි අද ගත්ත chapter එක කරන්න try එකක් දෙමු. ඉන්නවද අපේ දිව්‍යා මිස්? දියා දිව්‍යා නෙමෙයි දියා. ඉන්නවා සර්. මට හොස්ට් එක දෙන්නකෝ. ආ හරි thank you. Sorry. හරි දෙයනේ කියලා අද කොහොම හරි සපෝට් එකක් දෙන්න ඕනේ. හරි එhmenan අපි බැලුවේ මේ තමන් ගැන විස්තර කිරීමේදී අපිට අවශ්‍ය වෙනවා නම, ගම අන්න ওই වගේ දේවල්. එතකොට අපි බලමු නම කියන එකට දෙමළෙන් කියන්නේ පෙයර්. හරි. ඒ වගේම ගම කියන්නේ ඌර්. ඊළඟට අපි බලමු තව එකක් වයස. වයස කියන එකට දෙමළෙන් කියන්නේ වයදු. හරි. වයස කියන එකට දෙමළෙන් කියන්නේ වයදු. හරි. තව එකක් බලමු. තව එකක් ලිපිනය කියන එකට දෙමළෙන් කියන්නේ විලාසම් පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න බලන්න. විලාසම් ඔව් හරියටම හරි. විලාසම්. ඔව්.
හරියටම හරි. එමනම් ලිපිනයට දෙමළෙන් කියන්නේ විලාසම්. හරි. තව එකක් බලමු. මේව කියන්නත් පුළුවන්. එකක් එක්කෝ විලාසම් කියන්න පුළුවන්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා මුගවරි කියලා. අර සමහර තැන්වල අපි මුගවරි කියලා ලියන්නත් වෙනවා. සමහර තැන්වල විලාසම් කියලා ලියන්නත් සිදු වෙනවා. ඒ නිසා මේ වචන දෙකම අපි පොඩ්ඩක් මතක තියාගමු. මේකත් එක්කම තව තමන් ගැන විස්තර කරනවා නම් තව අපිට අවශ්‍ය වෙන්නේ තව අපිට අවශ්‍ය වෙන්නේ උපන් දිනය. රැකියාව උපන් දිනයකට අපි කලින් උපන් බලලා තියෙනවා. මොකද பிறந்த நாள் නේද? பிறந்த நாள். பிறந்த நாள். என்னது பிறந்த நாள் නේද? අන්න රයිට්. එතකොට பிறந்த நாள். තව අපිට අවශ්‍ය වෙනවා මොකද? කල්වි කට් ඒ කියන්නේ ඉගෙනගත්ත පාසල. නේද? තමන් ඉගෙනගත්ත පාසල ගැන අපිට කියන්න සිදු වෙනවා. අන්න ওই වගේ වෙලාවට ඉගෙනගත්ත පාසල කියලා කියනකොට கல்வி கற்ற பாடசாலை. கல்வி கற்ற பாடசாலை. ඉගෙනගත්ත පාසල. கல்வி கற்ற පාඩசாலை. දැන් මේක අපිට සමහර අයට මෙතන ඉන්නවා කියවන්නත් පුළුවන් අය ඉන්නවා. සමහර අයට බැරිද කොහොමද කියලා හරියට මට හඳුනා ගන්න බැරුව තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අර වචනය මම දෙමළෙන් කියනකොට පොඩ්ඩක් සිංහලෙන් හරි නෝට් එකක් තියාගන්න. හරි? එතකොට මෙතන තියෙනවා නම කියන්නේ පෙයර් කියන එක තියෙනවා. පෙයර් කියන්නේ නම, ගම කියන්නේ ඌර්, වයදු කියන්නේ වයස, අපි ලිපිනය කියන එකට අපි විලාසම් කියන්නත් පුළුවන්. ඒ වගේම මුගබරි කියලා කියන්නත් පුළුවන්. තව එකක් උපන්දිනය. උපන්දිනය කියන එකට දෙමළෙන් පිරන්දනාල් කියන්න පුළුවන්. ඒ වගේම තමන් ඉගෙනගත්ත පාසල ගැන කියනකොට කල්වි කට්‍ර පාඩසාලය කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපේ දුරකථන අංකය කියනවනම් දුරකථන අංකයට දෙමළෙන් කොහොමද කියන්නේ? දුරකථන අංකයට දෙමළෙන් தொலைபேசி ඔව්. අවසන් කරන්න. தொலைபேசி இலக்கம். එහෙමනම් ඒක කියන්නේ தொலைபேசி இலக்கம். தொலைபேசி இலக்கம். தொலைபேசி இலக்கம். தொலைபேசி இலக்கம். එතකොට ඒකත් දෙන් අපි හරි. தொலைபேசி இலக்கம். தொலைபேசி இலக்கம். තව මොනවා හරි ඕනි දෙයක් තියෙනවනම් පොඩ්ඩක් කියන්න. එමුම ඩිස්කස් කරලා යමු මේක. මේක නැත්තම් අපේ වැඩ ටිකනේ කරගන්න තියෙන්නේ. පොඩ්ඩක් කියන්න. තව මොනවද තියෙන්නේ? රැකියාව ඔන්න රයිට්. රැකියාව. රැකියා කියන එකට දෙමළෙන් කියන්නේ මොකද්ද? தொழில் ඔව් යස් තොලිල්. හරි. තොලිල් රැකියාව. අන්න රයිට්. ඒකත් දැම්මා. තව මොනවද ඕනි වෙන්නේ අපිට? පවුලේ තව විස්තර ඕනි වෙන්නේ. ඔව්. ගෙදර අම්මා තාත්තා පවුලේ විස්තර ෆැමිලි පවුලේ විස්තර අපි තනියෙන් බලමු. ෆැමිලි ඩීටේල් එක අපි තනියෙන් බලමු. ඒ කියන්නේ ඒකට තනියෙන් අපි chapter එකක් බලමු. ඒක කරන්න. ඒ නිසා අපිට මේක මෙතන අපිට අවශ්‍ය නැහැ ඒක. ඒ නිසා මෙතන අවශ්‍ය දේවල් ටික අපි බලමු. අන්න හරි. තව එකක් ඕනි නම් විනෝදාංශ. තව එකක් ගැන බලනවා නම් තමන්ගේ ආගම. එතකොට ආගම කියන එකට සමයම්. ආගම කියන එක සමයම් කියලා අපිට ගන්න පුළුවන්. ආගම කියන එකත් හරි. ඊළඟට අපි බලමු තමන්ගේ මොකද ජාතිය. විනෝදාංශ ජාතිය කියන එකට අපි කියනවා ඉනම් කියලා කියනවා. ඉනම් කියලා. හරි? ජාතිය කියන එක ඉනම් කියලා අපි කියනවා. හරි? ජාතිය කියන්නේ ඉනම්. ජාතිය ඉනම්. හරි. තව බලනවා නම් අපි ස්ත්‍රී පුරුෂ භාවය තව එකක් බලන්න තියෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රී පුරුෂ භාවයකට දෙමළෙන් කියන එකම වචනයක් විදියට අපි කියනවා නම් ඒකට අපි කියන්න පුළුවන් පාලිනම් කියලා කියන්න පුළුවන්. පාලිනම්. පාලිනම් කියන්නේ අර දෙකටම පොදුවෙන් සාමාන්‍යයෙන් අපි ආනකොට කියනකොට එහෙම. එතකොට අපි ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී කියන එකට දෙමළෙන් කියන්නේ පෙන්. ස්ත්‍රී කියන එකට දෙමළෙන් කියන්නේ
පෙන්. ඒ වගේම පුරුෂ කියන එකට දෙමළෙන් කියන්නේ ආන්. හරි? එතකොට මේක පාලි නම් කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය. මෙතන ස්ත්‍රී කියන්නේ පෙන්, පුරුෂ කියන්නේ ආන්. හරි? ඒකත් අපි බැලුවා. තව තියෙනවද කියලා බලමු. තව තියෙනවද? ඔව්, තව තියෙනවා. මොකද තව තියෙන්නේ? අපේ ජාතික ඇඳුනුම්පත් අංකය අපි කියන්න සිදු වෙනවා. තමන් ගැන විස්තර කරනකොට අපිට තමන්ගේ ජාතික ඇඳුනුම්පත කියන්නත් වෙනවා. ජාතික ඇඳුනුම්පත් අංකය කියන්න සිදු වෙනවා. එතකොට ජාතික ඇඳුනුම්පත් අංකය අප්පා ඔච්චර ලොකු වචනයක් නේද? ඒකට දෙමළෙන් කියන්නේ මොකද්ද? ඒකටත් වඩා ලොකු වචනයක් තමයි දෙමළෙන් කියවෙන්නේ. ඒක මොකද්ද? දේශීය අඩයාල අට්ටை ඉලක්කම්. අප්පා මෙච්චර ලොකු වචනයක් නේද? පොඩ්ඩක් ආගන්න ආයසරයක්. දේශීය අඩයාල අට්ටை ඉලක්කම්. හරි? අපි අක්කරු ටික පුරුදු වෙච්ච එකම මේ ටික ඔයාලට නිකම්ම ලියන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දැනට පොඩ්ඩක් මේක මේ වචන ටික විතර පොඩ්ඩක් බලා ගන්න. දේශීය අඩයාල අට්ටை ඉලක්කම්. දේශීය අඩයාල අට්ටை ඉලක්කම්. අන්න රයිට්. ඒකත් ලිව්වා. තව තියෙනවද කියලා බලමු. තව තියෙනවද? ඔව් යස්. එතකොට තව එකක් අපි බලන්න පුළුවන් මෙතන අපේ විලාසම් මුගවරි කියලා කියනකොට ඔතන කොටස් දෙකක් තියෙනවා. මුගවරි කියනකොට මොකක්ද මේ කොටස් දෙක? පුළුවන් අය? අපේ ලිපිණය කියනකොට අපි කොටස් දෙකකට කියනවා. මොකක්ද ඒක? ස්ත්‍රී ලිපිනය අපේ පෞද්ගලික ඔව් ලිපිනය, රාජකාරී ලිපිනය. අන්න රයිට්. ඔව්. එතකොට පෞද්ගලික ලිපිණයට අපි කියන්නේ සොන්ද මුගවරි. සොන්ද මේක විතර අනිවාර්යෙන් මේක ඕනිනේ. නේද? අපි දැන් ඩිප්ලෝමා එකක් කරනවා කියන්නේ මේක වෙල බේසික්ම දෙකක්. ඒ නිසා අනිවාර්යෙන් මේ ටික ඕනේ. තමන් ගැන විස්තර කරන එක, සුබපතන එක, ඒ වගේම තව අපි ඉදිරියට කරගෙන යන සමහර දේවල් ටික අනිවාර්යෙන් ඕනේ. කොතන ගියත් අපිට කතා කරන්න, අහන්න, කියන්න සිදු වෙනවා. ඒ නිසා අපි මේක බලන්නම ඕනි නිසා තමයි මම මේ කොටස ටික ගත්තේ. හරි? ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ලිපිනයක් ගැන කතා කරනකොට තමන්ගේ පෞද්ගලික ලිපිනය ඒ වගේම රාජකාරී ලිපිනය කියලා දෙකක් තියෙනවා. එතකොට පෞද්ගලික ලිපිනය කියලා කියන එක කියන්නේ සොන්ද මුගවරි. ඒකයි මම මෙතන කිව්වේ සමහර තැන්වල අපිට විලාසම් කියලා ලියන්න කියන්න සිදු වෙනවා. සමහර තැන්වල මුගවරි කියලා ලියන්න සිදු වෙනවා. ඒකයි මෙතන අපි එවිල්ලා මුගවරි කියලා තමයි කියවන්නේ. කියනකොට එහෙම තමයි කියවෙන්නේ. සොන්ද විලාසම් කියන්නත් පුළුවන්, වැරද්දක් නැහැ. අර ගොඩාක් දුරට අපිට හරි වචනය කියලා හොයනකොට අර මුගවරි කියන එක ගැලපෙනවා උතන. ඒකයි. ඒ නිසා එකක් ඇවිල්ලා සොන්ද මුගවරි කියන එකත් බැලුවා අපි. ඊළඟට මොකද? රාජකාරී ලිපිනය කියන්නේ මොකද? ඔව්. රාජකාරී ලිපිනය කියන්නේ අලුවලග මුගවරි. අලුවලග මුගවරි. එතකොට විලාසම් කියන එකත් මෙච්චර තියෙනවා. දැන් බලන්න නිකන් තමයි අර පොඩ්ඩක් ඉමීට තමයි මාත් යන්නේ. මෙතන පොඩ්ඩක් ස්පීඩ් වුණාක් දන්න කමන්නේ. දැන් මේ ටික දන්න වචන ටික නිසා පොඩ්ඩක් අපි බලා ගන්න. එකක් බැලුවා අපි පෙයර් කියලා එකක් බැලුවා. ඊළඟට අපි බැලුවා දෙවෙනි එක ඌර් කියන එක බැලුවා. තුන්වෙනි එක අපි බැලුවා වයදු කියලා බැලුවා. හතරවෙනි එක අපි බැලුවා විලාසම් කියලා බැලුවා. පස්වෙනි එක වෙල්ලා පිරන්දනාල්. හයවෙනි එක කල්වි කට්ට පාඩසාலை. හත්වෙනි එක වෙල්ලා தொலைபேசி இலக்கம். අටවෙනි එක වෙල්ලා தொழில். නවවෙනි එක වෙල්ලා සමයම්. 10 පායිනම් 11 පාලිනම් ජාතික ඇඳුම්පත් අංකය නේද? මෙච්චර දේවල් අපි බලාගෙන තමයි එන්නේ දැන්. හරි 12ක් ඉවරයි. 13 වෙනි එක මොකද්ද ඕනි වෙන්නේ? තමන් ගැන විස්තර කරනකොට අපිට මෙච්චර දේවල් තියෙනවා නේද? කියන්න කරන්න මෙච්චර දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවේදී තව මොනවද තියෙන්නේ?
married ඔව් unmarried නම කියලා කියන එක ඔව් කවුරු කතා කරාද මොනවද තියෙනවද කියන්න. ඔව් එතකොට තව අපිට මෙතනදී ඔව් තමන්ගේ මොකද තව මොනවද තියෙනවද තමන්ගේ තව මොනවද තියෙනවද පොඩ්ඩක් කියන්න. sir married unmarried දන්නවනේ අන්න right. ඔව් yes. married unmarried. right. ඒක කියනවා නම් අපි මේමයි කියන්නේ. විවාහ මානවර් කියලා ගන්නවා. හරි? විවාහ මානවර් කියලා කියන්නේ මෙතන දැන් අපෙන් සාමාන්‍යයෙන් අපි කාගෙන් හරි අපි හානවනම් ඔයා මැරිඩ්ද කියලා අහනවනම් ඔයා විවාහකද කියලා අහනවනම් විවාහ මානවරා කියලා තමයි මේක ප්‍රශ්නයක් විදිහට අපි අහන්නේ. හරියට බලා ගන්න. එක්කෙනෙක් විවාහකද කියලා අපි අහනවනම් ඒකවිල්ල නීංගල් විවාහ මානවරා කියලා තමයි අපි ප්‍රශ්නයක් විදිහට අහන්නේ. එතකොට මේකට එයා උත්තර දෙන්නේ කොහමද? විවාහ මානවර් විවාහ මානවර් විවාහ මානවර් කියන්නේ මෙරිට් කියලා කියන එක. එතකොට අන්මෙරිට් කියලා කියනවා නම් එයා ඒකට කොහොමද කියන්නේ? විවාහ මානවර් අල්ල. අන්න එම කියන්න පුළුවන්. හරි විවාහකද කියන ප්‍රශ්නයකට එයා උත්තර දෙනකොට අපි කොහොමද දෙන්න ඕනේ? එක්කෝ මෙරිඩ් නම් විවාහ මානවර්. අන්මෙරිඩ් නම් එයා කොහොමද උත්තර දෙන්නේ? විවාහ මානවර් අල්ල. හරි එහෙම උත්තර දෙන්න පුළුවන්. එවනම් 13 වෙනි එකත් අපි දෙන්නට බලුවා. තමන් ගැන විස්තර කරනකොට කොච්චර දේවල් බලන්න තියෙනවද කියලා පොඩ්ඩක් බලා ගන්න. හරි? ඒ වගේම තමන්ගේ නම කියලා කියනකොට තව එකක් නේද? නම කියලා කියනවා තව එකක් අපිට අවශ්‍ය වෙන මොකද්ද? සම්පූර්ණ නම කියන කොටසකුත් තියෙනව නේද? එතකොට සම්පූර්ණ නම කියලා කියන්න කොහොමද කියන්නේ? මුළු පෙයර් කියලා කියනවා. මුළු පෙයර් සම්පූර්ණ නම කියලා කියන්නේ මුළු පෙයර් කියලා තමයි සම්පූර්ණ නම එකට කියන්නේ. හරි? ඒ වගේම දැන් අපේ විතින්සර් ඒ කියන්නේ මුලකුරු සමග නම. මුලකුරු සමග නම කියලා කියන එකට අපි කියන්නේ මුලකුරු සමග නම කියලා කියන එකට අපි කියන්නේ මුද ලෙලතු කලුඩන් පෙයර්. හරි මේක පොඩ්ඩක් ලොකු වචනයක්. ඒ නිසා පොඩ්ඩක් හරියට බලා ගන්න. මේ බලන්න. ඒ කියන්නේ මේක මුලකුරු සමග නම කියලා කියන එකට දෙමළෙන් කියන්නේ මේ වචනේ හරියට බලන්න முதலெழுத்துக்களுடன் பெயர். முதலெழுத்துக்களுடன் பெயர். හරි මේක ඇවිල්ලා අර මුලකුරු සමග නම කියලා කියන එකට තමයි මේක. හරි முதலெழுத்துக்களுடன் பெயர் කියලා කියන්නේ මුලකුරු සමග නම කියන එකට තමයි ඒක කියන්නේ. හරි ඒ වගේම තව එකක් තියෙනවා තමන්ගේ අනාගත බලාපොරොත්තුව. අපි සාමාන්‍යයෙන් පොඩි යම දෙයක්ම පොඩ්ඩක් බලලා යමුකෝ නේද? අවශ්‍ය ටික ඔක්කොම මෙතන බලාගෙන යමුකෝ මේ chapter එකේ අපිට අවශ්‍ය දේවල් ටික ඔක්කොම බලලා යමු. එතකොට තමන්ගේ අනාගත බලාපොරොත්තුව කියලා කියන එකට කොහොමද කියන්නේ? එදිර්කාල අනාගත එදිර්කාල බලාපොරොත්තුව කියලා කියන්නේ ඉලක්ෂියම්. අනාගත බලාපොරොත්තුව. එතකොට එදිර්කාල ඉලක්ෂියම්. එදිර්කාල ඉලක්ෂියම්. අනාගත බලාපොරොත්තුව. එදිර්කාල ඉලක්ෂියම්. එදිර්කාල ඉලක්ෂියම් කියලා කියන්න පුළුවන්. හරි ඒ වගේම තව දෙයක් තියෙනවනේ. මොකද තමන්ගේ ඔව් එතකොට තමන්ගේ විනෝදාංශ කියලා කියන්නේ දෙමළෙන් පුළුදු පොක්කු பொழுது போக்கு.
විනෝදාංශ කියලා කියවෙන්නේ පොළුදුපෝක්කු. සර් එතන කොහොමද ප්‍රොනවුන්ස් වෙන්නේ? පුයන්නද පොයන්නද සර්? ඉන්නඩයක් දෙන්න. මොකද මිස්? එතන මේ කොහොමද සර් කියන්නේ පොළුදු කෝක්කු කියන එකද පුයන්නද පොයන්නද සර්? නෑ මේක ඇවිල්ලා පොළුදු පෝනා. හොයන්න. පොළුදුපෝක්කු. හරි මේක විනෝදාංශ. විනෝදාංශ කියලා කියන්නේ පොළුදුපෝක්කු. හරි பொழுதுபோக்கு பொழுதுபோக்கு මේක எதிர்கால இலட்சியம் எதிர்கால இலட்சியம் මෙතන முதல் எழுத்துக்களுடன் பெயர் හරි එහෙමනම් ඒකත් හරි එහෙමනම් 17ක් බැලුවා තව එකක් තියෙනවද කියලා බලමු පොඩ්ඩක් තියෙන ටික ඔක්කොම බලාගෙන යමු නේද එතකොට අපිට සම්පූර්ණ වෙනවනේ ඒක එතන ඩවුට් වෙන්නේ නැහනේ ඒක අනිත් එක ඒ වගේම තව තියෙනවා නම් මොකද තව මොනවද තියෙනවා නම් අපේ සුදුසුකම් නේද අපේ සුදුසුකම් ගැන කතා කරනවා නම් තමන්ගේ දැන් අපේ තියෙනවා අධ්‍යාපන සුදුසුකම් ඒ වගේම වෘත්තීය සුදුසුකම් ඔය දේවල් තියෙනවනේ එතකොට අපේ අධ්‍යාපන සුදුසුකම් ගැන අපි ලියනවා නම් එනද ඔව් ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් කියලා කියන්නේ කල්වි තගයිමයි අධ්‍යාපන සුදුසුකම් දැන් අපිට අවශ්‍ය වෙනවනේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරනවා නම් එතකොට අධ්‍යාපන සුදුසුකම් කියන එක දෙමළෙන් කියන්නේ කල්වි තගයිමයි මේක කියලා අපේ අධ්‍යාපන සුදුසුකම් ටික කියාගෙන යන්න පුළුවන් දැන් අපේ අධ්‍යාපන සුදුසුකම් ටික මොනද අපේ තියෙන්නේ දැන් අපේ සාමාන්‍යයෙන් අපේ තියෙන O level තියෙනවා ඉන් පස්සේ A level කරනවා ඉන් පස්සේ GAQ කරනවා එහෙම නැත්නම් එතනින් එයාට BA කරනවා එහෙම නැත්නම් MA කරනවා නේද එහෙමත් නැත්නම් මේ පැත්තේ ආයෙත් යනවා නම් B.Ed කරනවා ඉන් පස්සේ M.Ed කරනවා ඉන් පස්සේ M.Phil කරනවා ඉන් පස්සේ PhD කරනවා නේද අන්න ওই වගේ කරගෙනම ඉන් පස්සේ ඩොක්ටර් කරනවා අන්න ওই වගේ ගොඩාක් දේවල් කරගෙන යනවනේ ඉතින් ඒකේ දෙමළ ටික පොඩ්ඩක් අපි දැනගන්නටත් ඕනේ සමහර දේවල් වලට නේද? එතකොට ආපෝස සාමාන්‍ය පෙළ කියන්නේ දෙමළෙන් කියන්නේ කොහොමද? ආපෝස සාමාන්‍ය පෙළ. අනේ සර් ඒකත් ලියන්නකෝ නේද? එතකොට අධ්‍යාපන සුදුසුකම් වලින් මුලින්ම අපි කරන්නේ ආපෝස සාමාන්‍ය පෙළ නේද? එතකොට අර ආපෝස කියලා කියන්නේ තේරුම මොකද්ද? අධ්‍යාපන පොදු සහතික නේද? අධ්‍යාපන පොදු සහතික කියලානේ ආපෝස කියලා කියන්නේ. අන්න ඔය වගේ ඒකට දෙමළ තේරුම කල්වි පොදු තරාතරම්. අධ්‍යාපන පොදු සහතික කියලා කියන එකට දෙමළෙන් ඇවිල්ලා කල්වි පොදු තරාතරම්. එතකොට අපි අර පේපර් එකේ ලියනකොට ආපෝස කියලා ෂෝට් එකෙන් ලියන්නේ. ඒ නිසා අපි දෙමළෙනුත් කියන්නේ කොහොමද? ක පෝ ත කියලා ලියනවා. කපෝත කල්වි පොදු තරාදරම් ඔන්න මේකේ මේවා එකත් ලියාගමු කල්වි සමහර තැන්වල ඔයාලට අවශ්‍ය වුණොත් එහෙම නේද එනිස ඒකත් පොඩ්ඩක් බලන්න කල්වි පොදු තරාතරම් කියලා කියනවා මේකේ ෂෝට් එක තමයි මේක හරි එතකොට සාමාන්‍ය පෙළ O level එකට අපි කියන්නේ සාමාන්‍ය පෙළ කියන එකට දෙමළෙන් කියන්නේ සාධාරණ තරම් ඒ වගේම තමයි දැන් ඊළඟට A level එකට අපි කියන්නේ කොහොමද මේකමයි ක පෝ ත
උසස් පෙළ. උසස් පෙළ කියන එකට දෙමළෙන් කියන්නේ උයර්තරම්. ඔයාලා සිංහලෙන් ලියාගෙන පොඩ්ඩක් මේකත් නෝට් කරගන්න. එතකොට ලේසි. හරි. එතකොට මේ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ නේද මේක? උයර්දරම්. උසස් පෙළ කියන්නේ උයර්දරම්. මේක කාපෝත උයර්දරම් කියලා කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් එකට. උසස් පෙළයකට තමයි කියන්නේ උයර්දරම් කියලා. එමුනා සාමාන්‍ය පෙළට කියන්නේ සාධාරණ තරම්. හරි. ඉතින් ඒ වගේම ඊළඟට සාමාන්‍ය එක එක දේවල් අපි කරනවා පොඩ්ඩක් ඔයාලා පොඩ්ඩක් නෝට් කරගන්න. එහෙම දෙයක් අවශ්‍ය වුණොත් ඒකේ සාමාන්‍යයෙන් දෙමළ තේරුම් ටික අවශ්‍ය නම් දැන් අපි කොතන හරි අපිට ට්‍රාන්ස්ලේට් කරගන්නත් අපිට අවස්ථාව තියෙනවනේ. අන්න ඔය වගේ පුළුවන් නම් කරගන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් අවශ්‍ය ටික පොඩ්ඩක් මම ඒක දාන්න. ඒක අර ඒ ෆෝමැට් එක අර සම්පූර්ණ මේවා ටික තියෙන එක පොඩ්ඩක් මම දාන්න. ඒක පොඩ්ඩක් බලලා ඔයාලා නෝට් කරගන්න. හරි. ඉතින් ඒකත් එක්ක 18ක් ඉවරයි. තමන් ගැන විස්තර කරනවා නම් බලන්න මෙච්චර තියෙනව නේද? අපි හිතලා නැතුව ඇති. අප්පා මෙච්චර තියෙනවා තමන් ගැන විස්තර කරනකොට මෙච්චර දේවල් අපි විස්තර කරන්න වෙනවද කියලා. නේද? අපි දෙමළෙන් මේක පොඩ්ඩක් අපි chart එකක් ලියලා අතේ තියාගමු. එතකොට අපිට ලේසි වෙනවා. ඉතින් මේකත් එක්ක තව දෙයක් අපිට බලන්නත් තියෙනවා. තමන්ට කැමැතිම දේ කියලා කතා කියනකොට. තමන්ට කැමැති මේක. දැන් තමන්ට කැමැතිම කියලා කියනකොට පාට ගැන කියනවා, කෑම ගැන කියනවා, ඒ වගේම බීම ගැන කියනවා, ඒ වගේම සත්තුන් ගැන කියනවා. අන්න ඔය වගේ ගොඩාක් දේවල් කියනවනේ. අන්න ඒකත් පොඩ්ඩක් අපි නෝට් කරගමු. ඒ කියන්නේ තමන්ට කැමැතිම කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද? එනක පිடித்த. එනක පිடித்த කියලා තමයි කියන්නේ. එනක පිடித்த. එනක පිடித்த කියලා කියන්නේ මට කැමැතිම. එතකොට කෑම වලට දෙමළෙන් කියන්නේ කොහොමද? උණව. හරි. ඒ වගේම බීම වලට දෙමළෙන් කියන්නේ කොහොමද? බීම වර්ග. අන්න ඕවට දෙමළෙන් කියන්නේ බාණම්. පාණම්. බීම වලට දෙමළෙන් කියන්නේ පාණම් කියලා දෙමළෙන් කියනවා. හරි. උණව කියන්නේ කෑම, ඒ වගේම බීම කියන්නේ පාණම්. ඒ වගේම පාට මට කැමැතිම. දැන් සාමාන්‍යයෙන් තමන් ගැන විස්තර කරනකොට මේ දේවල් ටික කියන්නත් පුළුවන් නේ. නේද? මට කැමැතිම පාට නිල් පාට. අන්න ඔය වගේ දේවල් අපි කියනවනේ. අන්න ඒ වගේ අවස්ථාවේදී අපිට අර පාට ගැන කියනවා නම් මේක නිරම් කියලා යූස් කරන්න පුළුවන්. නිරම්. මේක උණව් කියන්නේ කෑම, බාණම් කියන්නේ පාණය, ඒ වගේම පාට කියලා කියන්නේ නිරම්. ඒ වගේම තමන්ට කැමැතිම කියලා කියනකොට සත්තුන් නේද? කැමැතිම සත්තුන් ඒකට මොකද කොහොමද කියන්නේ ඒක? උරතලා නේද? සුරතලා. ඔව්. එතකොට අපිට මට කැමැතිම සුරතලා කියලා කියන එකට දෙමළෙන් කියන්නේ අන්න මේ වචන ටික අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා පොඩ්ඩක් නෝට් කරගන්න. සෙල්ලප්පුරාණී කියලා කියනවා. සුරතලා කියන එකට දෙමළෙන් කියන්නේ සෙල්ලප්පුරාණී. අපි ප්‍රබෝධා මිස්සෙම ඉන්නව නේද? අපේ අර ප්‍රයිමරි ටීචර් නේද? මොන්ටිසෝරි ටීචර්. එතකොට එයාලට මේක අවශ්‍ය වෙනවා. තමන් ගැන විස්තර කිරීම සමහර තැන් වලට අපිට අර ළමයින්ට කියලා දෙන්න. අර ඒ වගේ අවස්ථාවේදී අපිට යූස් වෙනවා. මේ වචන ටික යූස් වෙනවා. ඉතින් සමහර තැන් වල අපි මේක අපිට සමහර වෙලාවට හිතන්න පුළුවන් අපිට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් කියලා. අර ට්‍රාන්ස්ලේට් කරනකොට එයා අපිට අර හරියටම ගැලපෙන වචනේ දෙන්න. එයා දෙනවා වචන කී ගොඩාක් දෙනවා. බොහෝ වචන ටික දෙනවා. ඒ වුණාට අපිට අර මෙතනට අපිට දෙමළෙන් යූස් වෙන හරි වචන ටික එයා දෙන්න. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි දැන් ඔයාලත් මොකද මේ ඩිප්ලෝමා එකක් කරන්න ඕනේ කියලා සර් කෙනෙකුගෙන් ඉගෙන ගන්න ඕනේ කියලා එන්නේ ඒකයි. අර ඒක කෙනාගෙන් ඉගෙන ගන්න එක වගේ නෙමෙයි අර දැන් ගොඩාක් ටූල්ස් ටික එවෙලා තියෙනවනේ AI අරවා මේවා කියන්නේ. ඉතින් ඒකෙන් එවිල්ලා අර එක්කෙනෙකුගෙන් ඉගෙන ගන්න වගේ නෙමෙයි. මේක ගොඩාක් වටිනවා ඔයාලට. ඒත් මේ ක්ලාස් එකට ආපු අය හොඳයි කියලා හිතනවා. ඕනනම් බලන්න ක්ලාස් එක අවසන් වෙනකොට හොඳ දෙනුමක් අරගෙන අපිට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හරියට කරගත්තා නම් හොඳ දෙනුමක් ගන්න පුළුවන්. හරි. එතකොට අපිට මට කැමැතිම කියලා කියනකොට කෑම වර්ග ගැන කියන්න පුළුවන්, පානය ගැන කියන්න පුළුවන්, පාට ගැන කියන්න පුළුවන්. ඒ වගේම අපිට කැමැතිම හුරතලා ගැන කියන්නත් පුළුවන්. තව මොනවාරි තියෙනවා නම් පොඩ්ඩක් අහන්නත් පුළුවන්.
මට කැමැතිම කියලා කියනකොටම වෙන මොනවාරි ආගන්න එහෙම තියෙනවා නම් ඒකත් මම තව දෙයක් සර් තියෙනවා මෙතන අපේ අර මේ බයික තියෙනව නේද? මොකද මෙතන අපි නෝට් කරා නේද මේ වෘත්තිය. මේ වෘත්තියකට ගොඩාක් වෘත්තිය ටික තියෙන වෘත්ති මේවා ටික තියෙනව නේද? අන්න ඒ ටික මම chart එකක් තියෙනවා ඒක පොඩ්ඩක් කියලා දෙන්න මම ඊළඟ ක්ලාස් එකේ ඒක දෙන්නම් ඔයාලට. දෙන්නට මේක නෝට් කරගමු. ඒ ටික අපි ඔතනදී ඒක මම දෙන්නම්. හරි. දැන් බලන්න අප්පා මෙච්චර ලිව්වා නේද? තමන් ගැන විස්තර කරනකොට මොකද සර් ඔයා මෙච්චර දෙන්නේ නේද? අපි අවශ්‍ය ටික ඔක්කොම අපි ගොනු කරා මෙතනට ගෙනල්ලා. ඒ නිසා ලොකුවට ඉදන්න එපා මේක අපිට කරගන්න පුළුවන් ලේසි. මේක ප්‍රශ්නයක් ගන්න එපා. හරි. එහෙමනම් අද අපි බැලුවේ මොකද? තමන් ගැන විස්තර කරනකොට අපිට අවශ්‍ය දේවල් ටික තමයි මේක. හරි. සර් දැන් තමන් ගැන විස්තර කරනකොට අවශ්‍ය ටික ලියාගත්තා. දැන් මේක කොහොමද සර් අපි තමන් ගැන විස්තර කරන්නේ? දැන් මේමනේ නම ගම කියලා තියාගත්තා නම් ඒක විතරක් මදි නේද? ඒක විතරක් හරියන්නේ නැහනේ. ඉතින් මේක තියාගෙන මේ කරුණු ටික තියාගෙන මම විස්තර කරන්න ඕනේ. මං ගැන විස්තර කරන්න ඕනේ. කොහොමද කරන්නේ? එතකොට කොහොමද කරන්නේ මේක? මේකට තව වචන කීපයක් ඕනි වෙනවා. ඒ මොකද්ද? දැන් අපි අර සුබපතන කොට අපි බැලුවේ වණක්කම් නේද? කාලයි මාලයි පගල් ඉරව කියලා අන්න ඒ වචනයත් එක්ක අපි කරේ මොකද? ඉනිය වණක්කම් කියන වචන ටික ඒකත් එක්ක එකතු කරා. අන්න ওই විදිහට අපි කරන්නේ මොකද්ද? මෙතනටත් අපිට වචන කීපයක් අවශ්‍ය වෙනවා. මොකද මේ වචනේ? මගේ නම ඔව් ප්‍රබෝධ මිස් කියන්න. ආවා ලයින් එකට. එනදු ඕනි ඈ? එනදු අන්නරේ. ඔව්. හරියටම හරි. මොකද එනදු අන්න ඒක තමයි ඕනේ. මගේ නම, මගේ වයස, මගේ ගම, මගේ ලිපිණය, මගේ රාජකාරී ලිපිණය, මගේ උපන්දිනය. අන්න ඒවා ටිකනේ කියන්නේ. එහෙමනම් මේකත් එක්ක අපි කරන්නේ මොකද්ද? අන්න ඒ අපි කියපු එනද කියන වචනේ දැනගත්තා නම් දැන් වාක්‍යයක් විදිහට අපිට මේ ටික කරන්න පුළුවන්. මේක ලේසි. නේද? එනදු කියන වචනේ අපි දැනගත්තා නම් මේකත් එක්ක දැන් උඩ අපි බලපු ලයින් එකේත් එක්ක ඔක්කොම මේක දාලා කියාගෙන ගියානම් තමන් ගැන විස්තර කරන්න අපිට පුළුවන්. නේද? දැන් මේ එනදු කියන එක මොකද? ලිඛිත භාෂාවට අපි යූස් කරන එක. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට කෙනෙකුගෙන් කතා කරනකොට අපිට පුළුවන් එන්න කියලා දාලා කියන්නත් පුළුවන්. මොකද සර් අපිට එන්න කියන්නේ? අනේ ඔයාලට නෙමෙයි මේ එන්න කියන්නේ දෙමළෙන් ඇවිල්ලා. අර දැන් දෙමළෙනොත් අර දැන් ඔයාලගෙනුත් තියෙනවනේ නේද? අර උඩ රට පහත රට කියන අර මම හිතනවා එහෙම අර භාෂා වෙනසක් පොඩි දෙයක් තියෙනවා. අන්න ඔය වගේ දෙමළෙනුත් තියෙනවා උතුරේ එක විදිහට කතා කරනවා නැගෙනහිර පැත්තේ එක විදිහට කතා කරනවා ඔය වගේ තව තියෙනවා අපේ මේ කඳුරට පැත්තේ එක්කෙන ඉන්න අය එක විදිහට කතා කරනවා අන්න එක එක භාෂා කීපයක් තියෙනවා දෙමළෙනුත්. දැන් ඉන්දියාවේ තමිල්නාඩු පැත්තේ ඉන්න අය කතා කරන විදියක් තියෙනවා. අන්න එක එක අය එක එක විදිහට දැන් ඔයාලා මෙතන අන්දොට මං ඉන්නේ යටියන්දොටෙන්. එතකොට යටියන්දොට පැත්තට ඇවිල්ලා දෙමළ අයත් එක්ක ගනුදෙනු කරන විදියයි යාපනයට ගිහිල්ලා ඔය ඉන්න දෙමළ අයත් එක්ක ගනුදෙනු කරන විදියයි වෙනස්. ඒ වගේම තමයි අපි ඉස්ලාම් අයත් එක්ක ඔයාලා දෙමළෙන් කතා කරනකොට ගනුදෙනු කරනකොට ඔතන තියෙන පොඩි වෙනසකුත් තියෙනවා. ඔතන වචන ටිකක් වෙනස් වෙනවා. එක එක විදියට කතා කරනවා. දැන් අපි දැන් හරිනම් දැන් ඔයාලා ඩිප්ලෝමා කරන නිසා ඔයාලා ලිඛිත භාෂාවෙන්මයි යන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මම යන්නේ ඒ ක්‍රමයටයි යන්නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි මම ඒකත් මෙතන ඩිස්කස් කරගෙනම යමු. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට අර එක එක විදියට කතා කරන අය එක එක තැන්වල ඉන්න අයගේ විස්තරات එක්ක පොඩ්ඩක් වෙනසක් සිදු වෙනවා. ඒකයි මම කිව්වේ තමන් ගැන විස්තර කරනකොට ලිඛිත භාෂාවේ යනකොට අපි එනදු කියලා ගන්නවා. ඒ වගේම කතන භාෂාවේ යනකොට අපිට අවශ්‍ය වෙනවා නිකන් කතා කරනකොට එන්න කියලා ගන්නත් පුළුවන්. එන්න පෙයර්. ඒ අර පෙයර් කියන එක කතන භාෂාවේ යනකොට පෙයර් කියලා ගන්නත් පුළුවන්. පෙයර් කියලා ගන්නත් පුළුවන්. එතකොට එන්න පෙයර් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෙයර් කියලා කියන්නත් පුළුවන්. එන්න පෙයර් කියන එක කතන භාෂාවේ එන්න පෙයර් කියන එක
sorry එන්න පෙයර් කියන එක ලිඛිත භාෂාවේ එන්න පෙයර් කියලා කියන එක ලිඛිත මේ මොකද කතන භාෂාව. හරි? එතකොට මෙතන එන්න කියන එක කතන භාෂාවක් විදිහට අපිට යූස් කරගන්න පුළුවන්. එහෙමනම් අපි මේ පෙයර් කියන එක කට් කරලා ගෙනියමු උඩට නේද? ඔව් අපි මෙතනට ගෙනියමු. එනදු පෙයර් කියන එක ඇවිල්ලා කතන භාෂාවේ ලිඛිත භාෂාවේ එන්න පෙයර් කියන එක කතන භාෂාවේ. හරි? එවනම් ඔයාලට සාමාන්‍යයෙන් කතා කරනකොට එන්න කියලා දාලා කියන්න පුළුවන්. එන්න සෙල්ල ප්‍රාණි මෙතන බැලුවේ එන්න සෙල්ල ප්‍රාණි එන්න නිරම් එන්න පානම් එන්න උණவு අන්න ඔය වගේ කියන්න පුළුවන්. හරි? ඒක ප්‍රශ්නයක් නෑ. එන්න பொழுதுபோக்கு එන්න எதிர்கால லட்சியம் එන්න මුළු පෙයර් අන්න ඔය වගේ කියන්න එන්න ඉනම් එන්න සමයම් අන්න ඔය වගේ කතන කතන භාෂාවේ යූස් කරන්නත් පුළුවන් කතා කරනකොට. අපේ ලිඛිත භාෂාවේ ලියනකොට අපිට අවශ්‍ය වෙනවා එනදු කියන එක. එතකොට මේක කොහොමද වාක්‍යයක් විදිහට කොහොමද අපි නිර්මාණය කරන්නේ? අපි කොහොමද කියන්නේ එනදු පෙයර්? දැන් මං ගැන විස්තර කරනවා නම් එනදු පෙයර් රාජ්මෝහන්. එනදු පෙයර් රාජ්මෝහන්. දැන් මං ඔයාලට මං ගැන විස්තර කරන්න යන්නේ. එනදු පෙයර් රාජ්මෝහන්. ඒ වගේම ඌර් කියනකොට ගම. එතකොට එනදු ඌර් එටියන්තොටේ. යටියන්තොට. මගේ ගම යටියන්තොට. වයස ඒ වගේම විලාසම් මුගවරි කියනකොට සොන්ද මුගවරි එකක් තියෙනවා. ඒ වගේම රාජකාරී ලිපිණයකුත් තියෙනවා. පිරන්දනාල් ක්‍රිස්මස් දෙසැම්බර් මාසේ 25. එතකොට ඒ වගේම කල්වි කට්ට පාඩශාலை ඉගෙනගත්ත පාසල தொலைபேசி இலக்கம் தொழில் නේද? මම විදුහල්පති වගේ. එතකොට தொழில் සමයම් හින්දු සමයම් ඉනම් දෙමළ නේද? පාලිනම් කියනකොට ආන් දේශීය අඩයාඩ අටේ ඉලක්කම් Tamanට කියන්න සිදු වෙනවා. ඒකයි මම මේ ටික දෙන්නේ ඔක්කොම ඉතුරුත් වෙන්න ඕනේ කියලා. சம்பூர்ண நம முழு பெயர் முதல் எழுத்துக்களுடன் பெயர் எதிர்கால லட்சியம் තමන්ට එක එක්කෙනාට තියන්න පුළුවන් නේද අනාගත බලාපොරොත්තුව. අන්න ඔය දේවලුත් අපිට අවශ්‍ය වෙනවා. பொழுதுபோக்கு ටිකත් අපිට කියන්න පුළුවන් ටීවී බැලීම නේද? අන්න ඒකත් තියෙනවා. මට පොඩ්ඩක් මට අමතක වුණොත් පොඩ්ඩක් කියන්න. මොකද මම ඔයාලට කලින් කිව්වා අර රැකියා ගැන මම දෙන්නම් කියලා කිව්වා. chart එකක් තියෙනවා ඒක දෙන්නම් කියලා ඔයාලට කිව්වා. ඒ වගේම මේ අර பொழுதுபோக்கு කියන එකත් මට පොඩ්ඩක් ඊළඟ ක්ලාස් එක මතක් කරන්න මම ඒකත් දෙන්නම්. ඒක වෙලේ chart එකක් තියෙනවා. ඒ chart එකත් මම දෙන්නම්. හරි? එහෙමනම් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මොකද? මම පොඩි වෙලාවක් දෙන්නම්. විනාඩි 5ක කාලයක් දෙන්නම්. මේක පොඩ්ඩක් හොඳට බලාගෙන දැන් ඔයාලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න. නැත්නම් විනාඩි 10ක වගේ කාලයක් දෙන්නම්. ඔයාලා පොඩ්ඩක් මේකට තමන්ගේ විස්තර ගැන පොඩ්ඩක් කියන්න දැන් සූදානම් වෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගමු. පොඩ්ඩක් එතකොට ඔයාලාගේ මොනවාරි වැරදෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන් නේ අපිට. ඒ නිසා මොනවද ඩවුට් තියෙද? සර් රාජකාරී ලිපිනය චුට්ටක් ආයි කියන්නකො සර්. කොහොමද ටැමිල් වලින්? ඔව් රාජකාරී ලිපිනයට අපි බැලුවේ මෙන්න මෙතන තියෙන මේ අලුවලග මුගවරි. මේ තියෙන්නේ අලුවලග මුගවරි. අලුවලග මුගවරි. එතකොට අර දැන් හරි හොඳ වෙලාවට ජෙව්වේ මේ අර දැන් ලිපිනය කියනකොට අපිට සමහර තැන් වලට අපිට අවශ්‍ය වෙනව නේද? ලිපිනය ලියනකොට අපි කියනවා නේද අර උඩ යට අන්න ওই වගේ දේවල් කියන්න සිදු වෙනව නේද? දෙමළෙන්ම කියන්න ඕන නම්. එතකොට උඩ කියන එකට දෙමළෙන් කියන්නේ කොහමද? මේල්. උඩ කියන එකට දෙමළෙන් කියන්නේ මේල්. යට කියලා කියන එකට කොහොමද කියන්නේ? කීල්. කීල්. මේල් කීල්. ඒ වගේම තව දෙයක් අර ලිපිනය ලියනකොට මට මතක් වෙනවා අර පාර අන්න ඔය වගේ අපි දානව නේද ලියුම ලියනකොට නේද? ඇඩ්‍රස් කරනකොට අපි ලියනව නේද? එපමණ අර පාර කියන එකට අපි දෙමළෙන් කියනවා වීදි කියලා. වීදි කියලාත් කියනවා. එහෙම නැත්නම් අපි තව වචනයක් යූස් කරනවා පාදේ කියලාත් කියනවා. ඒ වුණාට
ඇඩ්‍රස් ලියනකොට දෙමළෙන් ගොඩාක් දුරට අර පාදේ කියලා වචනය යූස් කරන්නේ අපි වීදි කියලා යූස් වෙන්නේ. ඒ නිසා අපි වීදි කියලාම ගමු. මේ මා පාදේ කියන එක ඒකට සමාන වචනයක් තමයි මම දුන්නේ. හරි? මේල් අර ඉලක්කම් ටික දානකොට එහෙම නේද? මේල් කීල් අන්න ඔය වගේ දානවනේ ඒකයි මම කිව්වේ. තව එකක් තියෙනවා ඉලක්කම නම්බර් අර ඇඩ්‍රස් ලියනකොට ඒකත් අපි යූස් කරනව නේද? ඉලක්කම් කියලා යූස් කරනව නේද වචනයක්. එමුනම් ඉලක්කම් කියන එකට දෙමළෙන් කියන්නේ ඉලක්කම් කියනමයි. ඉලක්කම් කියලාමයි දෙමළෙනුත් යූස් කරන්නේ. ඒ නිසා ඒකත් දාගන්න. දැන් නම්බර් කියන එකට ඉංග්‍රීසියෙන් NO කියලාත් සිංහලෙන් නම්බර් කියලා කියන එකට නෝ කියලා විතර දානවනේ. අන්න ඒ වගේ දෙමළෙන් ලියනකොට අර ඊල විතරයි දාන්නේ. ඊළඟ දාලා ඔයාලගේ ඉලක්කම් ටික ලියා ගන්නත් පුළුවන් මොකද ඇඩ්‍රස් කරනකොට. එතකොට ඇඩ්‍රස් කරනකොට මේ දේවල් ටිකත් අපිට දෙමළෙන් අවශ්‍ය වෙනවද කියලා මට මතක් ඩවුට් එකක් තියෙනවා. එhmenan ඒ ඩවුට් එක ක්ලියර් කරගන්න මේ දේවල් ටිකත් පොඩ්ඩක් නෝට් කරගන්න. එතකොට තව මොනවාරි අවශ්‍ය වෙනවද අපිට? මොනවාරි ඩවුට් තියෙනවා නම් ආගන්න. සර් ඒක කියලා දුන්නේ නෑ නේද? එhmenan මේක කියලා දුන්නේ නෑ නේද? එහෙම මොනවාරි කියලා දුන්නේ නැති දේවල් තියෙනවද? සර් උස බර අහනවා නම් හරියටම හරි. අද තමයි පිටි ජගතාතරේ. ඔව්. එතකොට උස කියන එකට දෙමළෙන් කියන්නේ උයරම්. Oh yes, very good. උයරම්. උස කියන එකට දෙමළෙන් කියන්නේ උයරම්. ඔය වගේම බර කියන එකට දෙමළෙන් කියන්නේ බාරම්. උයරම් බාරම්. ඔව් අපිට බාරම් කියලා යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිරයි කියලා ගන්නත් පුළුවන්. නිරයි. ගොඩාක් දුරට අර මේ ඇප්ලිකේෂන්ස් වල එන්නේ නිරයි කියලා. කතා කරනකොට අපිට බාරම් කියලා යූස් කරන්න පුළුවන්. මොන මේම කරන්නත් පුළුවන්. තව මොනවාරි ඩවුට් තියෙද්ද? ඔන්න ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. එනද උයරම්, එනද බාරම්. මගේ බර නම් මං කියන්නේ අප්පා. හරි. කියන්න. තව මොනවද තියෙද ඩවුට්? ඔව් සර්. ඔව්. උපන්දිනේ කිව්වෙත් නෑනේ. ඈ? උපන්දිනේ කිව්වෙත් නෑනේ. පංගුනි කියන්නේ? මට හරියට ඇහුන්නේ නැහැ. පංගුනි කියන්නේ? මොකද කියලා ගියා. හරි. තව මොනවාරි තියෙනවනම් ඩවුට් තියෙනවනම් අහගන්න. මේක එකතු කරන්න පුළුවන් සර්. මේක පොඩ්ඩක් බලන්න සර්. මේක පොඩ්ඩක් කියලා දෙන්න සර්. Taman ගැන විස්තර කරනකොට අපිට මේ වගේ ඩවුට් එනවා. මේ වගේ ක්ලියර් කරන්න සර්. තියෙනවද? නෑ නේද? නෑ. කිසි ප්‍රශ්නයක් නෑ සර් අපිට මේ ටික පුළුවන්. එවනම් අපි පොඩ්ඩක් විනාඩි 10ක වගේ පොඩි කාලයක් දෙන්නම්. ලීව් වෙන්න එපා. පොඩ්ඩක් ඔයාලා මොකද කරන්න මේක තියාගෙන තමන් ගැන පොඩි විස්තරයක් කරන්න try කරන්න. දැන් මේක බැලුවම දන්නවනේ අපිට මේ දේවල් තමයි මේ ටිකේ තියෙන්නේ කියලා. එනිසා මේ ටික අරගෙන ඔයාලා කරන්න ඕනේ මොකද්ද? තමන් ගැන විස්තර පොඩ්ඩක් ලියන්න. දුවන්න එපා. අම්මෝ සර් ආයි කියලා දුවන්න එපා. නිකන් තියාගෙන වැරදි බොරුවට හරි මොකක් හරි මේක අපේ තමන්ගේ පෞද්ගලික දේවල් එළියට දෙන්න කැමති වෙන්නේ නැහැ නේද? ඒ නිසා බොරුවට හරි මොකක් හරි එකක් දාලා මේ ටික පොඩ්ඩක් හරියට තියෙන්න ඕනේ. අර වචනේ පොඩ්ඩක් මට හරියට පැහැදිලිව ඔයාලට දෙන ගන්න ඕනේ. ඒකයි මම බැලුවේ. පොඩ්ඩක් try කරන්න. මම විනාඩි 5කින් ඔයාලා ආයෙසරක් හමු වෙන්න. පොඩි වෙලාවක් දෙන්න පොඩ්ඩක් check කරගන්න. මෙසේජ් එකක් දාලා තියෙනවා 8:11ට සර් ඇහෙන්නේ නැහනේ කියලා. දිව්‍යාටි මෙස්. දැන් ඇහෙනව නේද? ප්‍රශ්නයක් නෑ නේද? දැන් නම් ඇහෙනවා සර්. දිව්‍යාටි මෙස් ඇහෙනවද?
මම නම් ක්ලාස් එකේ නෑ සර්. මගේ ෆෝන් එක විතරයි තියෙන්නේ. ඔව්. එමන ඒ දිව්‍ය ටීචර් ඉන්නේ ඇහෙනව සර්? හරි. ඕකේ ඕකේ. හරි. එමනම් පොඩ්ඩක් නෝට් කරගන්න. මම තව විනාඩි 5කින් ඇවිල්ලා ඔයාලගෙන් ඒක අහනවා. ආලා අපිට මේක ඉවරයක් කරගන්න පුළුවන්. මොකද අවසානයේදී මොනවද දැන් ආයෙ ගෙදරට ගිහිල්ලා ඔයාලා එතනකොට පොඩ්ඩක් වැරදුනොත් එහෙම. ඒ නිසා පොඩ්ඩක් මේක දැන් පොඩ්ඩක් බලාගන්න අපි පොඩ්ඩක් ඩිස්කස් කරලා ක්ලාස් එක අවසන් කරන්න පුළුවන්. පොඩ්ඩක් විනාඩි 5ක් දෙන්නම් බලන්න.
ඔව් මාව ඇහෙනවද? එහෙනම් සර්. ඔව් මෙහිදි මේ පවර් කට් එකක් පොඩ්ඩක් අද තමයි වහින්නේ අපිට අද බනින්නත් මොකද ගොඩාක් කාලයකට පස්සේ වහින්නේ. ඒ නිසා ඒකත් හොඳ දෙයක්. ඒ වුණාට අපිට බාධාවක් ඇති කරනවා. දැන් අපේ ක්ලාස් එක පොඩ්ඩක් ගිහිල්ලා දැන් අවසන් වෙන වෙලාව. හරි. දැන් ඔයාලා කවුරු හරි ලේස්ති වුණා නම් තමන් ගැන විස්තර කරන්න පුළුවන් අය. දැන් අපි කියපු දේ පොඩ්ඩක් මේ වචන ටික ඔයාලට තේරලා තියෙනවද? කියවන්න පුළුවන්ද? මොනවාරි වැරදීමක් තියෙනවද? අඳුනාගෙන තියෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න. කවුරු හරි එක්කෙනෙක් පොඩ්ඩක් try කරන්න බලන්න. වැරදුනාට කමන්න මම ඒකයි කියන්නේ. පොඩ්ඩක් වැරදෙන්න ඕනේ. හරි. කවුද ඒ? සර්. ඔව් හරි. ඔක්කොම නම් කියන්න අපහසුයි සර්. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුළුවන් දේ විතරක් කියන්න. සර් end pair චන්දිමා මල් මඩුව එහෙනවද සර්? ඔව් ඇහෙනවා. end වයදු නාපදු හරි. end ముహావరి బి రెండు మల్ మడువ కొట్టియా కుంబుర end తొలిల్ పెన్ పోలీస్ ఉద్యోగ end ඉනම් සිංහලම් හරි. end කල්වි පොදු තරාතිරම් ඒක හරියටම අමාරුයි සර් කියන්න. හරි. පොදුතර අතර උයර්දරම්. හරියටම හරි. ඕකේ. තව එනක්කු පිடித்த නිරම් වෙල්ල නිරම් ටික සර් දීලානේ නේද? වෙල්ලයි. හරියටම හරි. මන්නේ ඒවා ටික ගමු. තව සර් පළතුරු එකටත් කොහොමද කියන්නේ? ඔව් නේද? පළතුරු ටිකක් ඕනේ. ඔව් පළම්. පළතුරු ටික දෙමළෙන් කියන්නේ පළම්. පළම්. හරි. එමනම් දෙනට අපේ මිස් අපිට සපෝට් එකක් දුන්නා. හරි. එමනම් මටත් ළඟයි නේද? කොටියා කුමර කියන්නේ මෙතනයිනේ. එතකොට ඒකත් එක්ක අපේ ක්ලාස් එකට මොනවා හරි බාධාවක් ඇති වුණත් අපේ පොලිස් සාජන් කෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒකත් ප්‍රශ්නයක් නෑ. අපිව බේර ගන්න පුළුවන්. හරි. එමනම් thank you miss. okay. තව එක්කෙනෙක් ඉන්නවද? තව කවුරු හරි ඉන්නවද? පොඩ්ඩක් මේක තමන් ගැන විස්තර කරන එක තමන්ට පුළුවන් දේ විතරක් අරගෙන හරි. මම නම් මයික් එක ඔන් කරන්න අප්පු මේක ලොකු වැඩක් නේද? எனது பெயர் හරි very good. எனது பெயர் பிரபோதா. எனது முழு பெயர் முத்துமால பிரபோதா ஷிரோவி. හරි. எனது வயது 45. எனது ஊர் திஸ்ஸமஹாராமே. எனது சமயம் பௌத்த. எங்கள் விவாகமானவர் சார் மாமா කියනකොට එංගල්ද? නෑ නාන්. මම කියන එක නාන්. ඔව්. எனது இனம் சிங்களம். எனது பிடித்த உணவு பாட்சோறு. எனது பிடித்த பழம் பப்பாசி பழம். எனது நிறம் பச்சை நிறம். எனது செல்ல
පිරාණි නායි. හරියටම හරි. නියම. මෙතන තව දෙයක් අපි පොඩි එකට බලන්න ඕනේ. මොකද දැන් මට මේ ඔයාලා කියනකොට තමයි මටත් මේ තේරෙන්නේ. මොකද මගේ කියලා කියනකොට එනදු කියලා අපි ගත්තා. නේද? මගේ කියන එකට එනදු කියලා ගත්තා. ඒ වගේම ඔයාලට අර අවශ්‍ය වෙනව නේද අපේ චන්දිමා මිස් කියපු විදිහට මම කියන එකට අපිට තව එකක් අවශ්‍ය වෙනවනේ. මම කියන එක නාන් කියලා ගන්න පුළුවන්. අපි කොතනද අවශ්‍ය වුණේ එක නාන් විවාහමානව. චන්දිමා මිස් කොතනද අපිට අවශ්‍ය වුණේ චන්දිමා මිස්ද ප්‍රබෝධ මිස්ද? විවාහකයි කියන එක මම සර් අන්න මම right. කැමති ඔව් මම නේද? කැමති කෑම ඔව් නෑ ඔයාලා දැන් මේමයි සමහර තැන්වල අර සිංහලෙන් දෙමළෙන් කියන එකට පොඩි වෙනසකුත් තියෙනවා. දැන් ඔයාලා කියන්නේ මම කැමතිම කෑම. එම නේද ඔයාලා කියන්නේ? ඔව් මෙතන කිව්වස මට කැමතිනේ ඔව්. ඔව් දෙමළෙන් කියවෙන්නේ මට කැමතිම කෑම. එතකොට මට කියලා කියනකොට දෙමළෙන් කියන්නේ කොහොමද? එනක කියලා තමයි දෙමළෙන් කියන්නේ. එනක පිடித்த උණව කියලා තමයි දෙමළෙන් කියවෙන්නේ. එනක්කු පිළිත්ත උණව් මට මම කියන කැමති මට කෑම කියන එකේ ඔව් නෑ සිංහලෙන් කියනකොට ඔයාලා කියන්නේ මම කැමතිම කෑම. එතකොට මම කියන එක දෙමළ තේරුම නාන්. ඒ වුණාට දෙමළෙන් කියන්න බෑ නාන් පිடித்த උණව කියලා දෙමළෙන් කිව්වොත් ඒක වැරදි. ඒ නිසා දෙමළෙන් කියනකොට කොහොමද කියන්නේ? එනක පිடித்த උණව කියලා තමයි අපි කියන්නේ. ඒ නිසා ඔතන එනක කියලා තමයි එන්න ඕනේ. එතකොට දැන් අපි එනක්කු මෙතනදී පිළිත්ත දැනගන්න උණව් ඕනේ පොඩක් හරියට නෝට් කරගන්න. මොකද දෙමළෙන් සිංහලෙන් ඇවිල්ලා මම කිව්වම නාන්. හරි? මම කියන එක නාන්. මට කියන එක එනක. මගේ කියන එක එනද. අන්න ඔය විදිහට අපි පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට අපිට අවශ්‍ය තැනකට මේක යොමු කරලා අපිට හරියට නිවැරදිව කියන්න පුළුවන්. හරි? මේකත් හරියට අපි පොඩ්ඩක් බලා ගන්න ඕනේ. අපි තව එක්කෙනෙකුට chance එකක් දීලා බලමු නේද? තවත් දෙනවද? අපි නම් ලෑස්ති නෑ වගේ. කො එක්කෙනෙක් තමන් ගැන විස්තර කරන්න අපිටත් අහන්න ආසයිනේ ගොඩක් දුරක ඉන්නවද කොහමද මොකද කරන්නේ වෘත්තිය මොකද්ද ඒ වගේ දේවල් මේ වගේ අවස්ථාවේදී තමයි දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ පොඩ්ඩක් කියන්න අන්න right නැත්නම් මිසෙන්න කියන්න எனது பெயர் நெத்மினி எனது ஊர் தீர்த்தலாவை எனது வயது 25 எனது சொந்த முகவரி மவுண்ட் கிளிஃபர்ட் ரேஞ்ச் எனது இனம் சிங்களம் எனது சமயம் பௌத்தம் நான் விவாகமானவர் எனக்கு எனக்கு பிடித்த பொழுதுபோக்கு புத்தகங்கள் படிப்பது எனக்கு பிடித்த நிறம் நீல நிறம் எனக்கு பிடித்த உணவு சோறு හරියටම හරි ලස්සනයි හරියටම කිව්වා අකුර වැරදෙන්නේ නැතුව නියමටම කිව්වා සමහර අය කතා කරනකොට කියවනකොට අපිට බලන්න පුළුවන් ඒකෙන් එක අකුරක් කරේ වැරදුනොත් අපිට ඒකනවා හරියටම ඒ නිසා ඒක තිබුණා ලස්සනම ටීචර් මිස් කිව්වා හොඳයි ටීචර් මිස් මොකද කරන්නේ නැත්නම් මිස් මම ටීචින් කරන්නේ සර් අන්නටයි එම ටීචර් කෙනෙක් ඉන්නවා හරි හොඳයි thank you තව කවුරු හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවද එහෙම නෑ සර් දැන් ඉවරයක් කරමුද එහෙමද නැත්නම් කවුරු හරි කියන්න බලාපොරොත්තු වෙනවද සර් අපි නම් ලේස්ති නෑ එක්කෙනෙක් ඉන්න පොඩ පුළුවන් අය ඉන්නව නේ මේකද කවුද ඉන්නේ තව එක්කෙනෙකුට අවස්ථාවක් තියෙනවා නෑ සර් එච්චරයි හරි එහෙමනම් දැන් මේ තුල දැන් අපි කරා මොකද තමන් ගැන විස්තර කිරීමේදී අපිට අවශ්‍ය දේ මොකක්ද කියලා අපි මෙතනදී බැලුවා ගොඩක් දේවල් අද අපි බැලුවා මේ වචන ටික ඔක්කොම සමහර වෙලාවට සමහර අයට මේක අලුත් වචන වෙන්න පුළුවන් දන්න අයට මේක ඕකේ එහෙම නැත්නම් සමහර අයට මේක අලුත් වචන වෙන්න පුළුවන් හරි ඒ නිසා ඒකත් අපි බැලුවා අනිත් එක මේ ගත්ත අපි එකතු කරපු මේ කරුණු ටික අපි කොහොමද ඉදිරිපත් කරන්නේ කියන එක බැලුවා තමන්ගේ විස්තර විදියට කොහොමද විස්තර කරන්නේ කොහොමද කියන එක බැලුවා. හරි? දැන් ඒකත් අපිට පුළුවන්.
ඒකත් එක්ක තව දෙයක් අපි බලන්න ඕනේ මේකෙන් තමන් ගැන විස්තර කරනවා වගේම තව කෙනෙකුගෙන් අපි විස්තර ගන්නෙ කොහොමද? දැන් තමන්ගේ විස්තර කරා දැන් මගේ විස්තර මං කරා කොහොමද? எனது பெயர், எனது ஊர், எனது வயது, எனது விலாசம், எனது சொந்த முகவரி, எனது அலுவலக முகவரி, எனது பிறந்த நாள், நான் கல்வி கற்ற பாடசாலை. එතකොට මෙතන එන්න ඕනේ කොහමද? நான் කියන එක තමයි එන්න ඕනේ. අන්න ওই වගේ ටික අපි පොඩ්ඩක් හරියට නෝට් කරගමු. நான் கல்வி கற்ற பாடசாலை, எனது தொலைபேசி இலக்கம், எனது தொழில், எனது சமயம், எனது இனம், எனது பாலினம். අන්න ওই වගේ දැන් තමන් ගැන විස්තර කරගෙන අපි ගියා. ඒ වගේම අපි තව කෙනෙකුගෙන් විස්තර ගන්නව නම් ඒක කොහොමද කරන්නේ? උංගල් ඔයාගේ ඔව් කොහමද? உங்களோட එන්න உங்களோட பேர் என்ன? ඔව් අන්න රයිට්. ඔව් අන්න ඔය වගේ දැන් එනවා. දැන් එනවා ඔක්කොම. මං කියන්න අවශ්‍ය නැහැ. ඔක්කොම අපේ මිස්ලා කියයි. එහෙම බලනකොට දැන් අපි කරේ මොකද? තමන් ගැන විස්තර කරනකොට කතන භාෂාවේ එන්න කියලා ලිඛිත භාෂාවේ එනද කියලාත් ගත්තා. නේද? එනදෝ කියලාත් දැන් ගත්තා අපි. ඒ වගේම තමන් ගැන තව කෙනෙකුගෙන් විස්තර ගන්නව නම් අපි මිස්ලා කියපු විදිහට උමදු කියලා ගන්න පුළුවන්. උමදු පෙයර්. දැන් මේකත් එක්ක වචන දෙකක් ඕනේ. මොකද ඔයාගේ නම මොකද්ද? ඔයාගේ ගම කොහෙද? අන්න ඔය වගේ අවශ්‍ය වෙනවනේ. අන්න ඒ නිසා දැන් අපි උමදු කියන එකත් එක කොටසක් විදිහට අරගෙන තව එකක් මොකද? කොහෙද? මොකක්ද කියලා අහනවනේ. එතකොට එන්න කියලා ගන්න පුළුවන්. දෙමළෙන් එන්න. එතකොට අපි මෙතන කොහොමද අහන්නේ? ප්‍රශ්නයක් අහනකොට උමදු පෙයර් එන්න. උමදු පෙයර් එන්න. උමදු පෙයර් එන්න. මේ පෙයර් කියන එක තමයි අපි කලින් බැලුවේ. එහෙමනම් මේක විතරක් තියාගෙන වැඩේ කරන්න බෑ. මොකද අපිට අවශ්‍ය වෙනවා තව මේ උමදු කියන එකත් එන්න කියන එකත් අවශ්‍ය වෙනවා. මේ දෙක අවශ්‍ය වෙනවා. දැන් අපේ මිස්ලා කියපු විදිහට උමදු කියන එක විතරක් නෙමෙයි උංගල් කියලා අන්නත් පුළුවන්. උංගල් පෙයර් එන්න. ඒ වගේම තව එකක් උංගලුඩය කියලා අන්නත් පුළුවන්. ඔයාගේ ඔබගේ උංගලුඩය කියලා අන්නත් පුළුවන්. මේකත් හරි. උංගලුඩය පෙයර් එන්න. මේක ඇවිල්ලා අර ගෞරවාන්විතව කතා කරන එක තමයි මේක. උංගල් උමදු උංගලුඩය අන්න ඔය විදිහට. උමදු උංගලුඩය අන්න ඔය වගේ වචන ටික. හරි? එහෙමනම් අපිට පුළුවන් මොකද්ද දැන්? තව දෙයක්ත් අපි දැන් මෙතනදී ඉගෙන ගන්න යන්නේ. මොකද තමන් ගැන විස්තර කරනවා වගේම තව කෙනෙකුගෙන් විස්තර ගන්නෙ කොහමද? දැන් ඒකට අපි තමන් ගැන විස්තර කරනකොට අපිට මොකක්ද අවශ්‍ය වුනේ? එනද එන්න කියන එක විතරයි. ඒ වගේම අපිට තව කෙනෙකුගෙන් විස්තර ගන්නව නම් අපිට අවශ්‍ය වෙනවා මොකද? උමද, උංගල්, උංගලුඩය මේ වචන ටික හරියට ආගන්න. උමද, උංගල්, උංගලුඩය මේකත් එක්ක අපිට අවශ්‍ය වෙනවා මොකද? මේ එන්න. හරි මේකත් අවශ්‍ය වෙනවා. ඒ නිසා දැන් මෙතනින් එහාට කරන්න තියෙන්නේ ප්‍රැක්ටිස් කරගන්න තියෙන්නේ ඔයාලගේ වැඩ. මම අවශ්‍ය කරුණු ටික ඔක්කොම ඔයාලට දුන්නා. තමන් ගැන විස්තර කරනකොට මේ මෙතනින් එහාට තව දෙයක් කරලා මේකත් එක්ක ඔලුමන් කරන්න මට කැමති නෑ. හරි? ඒ නිසා මම අද අපි කරේ තමන් ගැන විස්තර කරනවා කියන කොටස විතරයි. ඒ වගේම තව කෙනෙකුගෙන් විස්තර ගන්න උතන අවශ්‍ය වෙන්න කරුණු ටික මොකක්ද කියලා විතරයි අපි අද බැලුවේ. එහෙමනම් දැන් ඔයාලා කරන්න ඕනේ මොකද්ද? දැන් අද අපි මං මෙතන ඔයාලට දීපු මේ කරුණු ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා තමන්ගේ විස්තර ටික ලියන්න ඕනේ. මේ ඔක්කොම එකතු වෙන විදියට ලස්සනටම ලියන්න ඕනේ තමන් ගැන විස්තර කරන්න. ඔක්කොම ලියලා අපේ ගෲප් එකට දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒ ටික ඔක්කොම බලලා ඔයාලගේ නමේ මොනවාරි අකුරු වැරදි තියෙනවද එම්මෙන් කියලා පොඩ්ඩක් බලලා මම ඒක අදලා දෙන්න පුළුවන්. දැන් තමන්ගේ නම ටික හරියට ලියනවද කියලා දන්නේ නැහනේ. ඒ නිසා ඒක බලන්න ඕනේ. ගම, ලිපිනය අන්න ඒවා ටික ඔක්කොම මම පොඩ්ඩක් ඔයාලගේ ෆෝන් නම්බරේ දාන්න අවශ්‍ය නැහැ. ඩේට් ඔෆ් බර්ත් ඕනනම් දාන්න අවශ්‍ය නැහැ. ඒවා ටික ඉලක්කම් ටිකනේ. ඒවා ටික දාන්න අවශ්‍ය නැහැ. අනිත් එක
තව මොනවා හරි එහෙම ආවොත් ඉලක්කමින් දාන්න. ඉලක්කමින් තියෙන එක අකුරෙන් ලියන්න ඕනේ කියලා දෙයක් නෙමෙයි. ඉලක්කමෙන්ම දාන්න. ඒක සී ප්‍රශ්නයක් නෙමෙයි. හරි? නාන්ගු අතර නම් නාන්ගු කියලා ඉලක්කමින් නිකන් දාන්න අතරයි. ඒක මේවා ලියන්න ඕනේ. ඒක අපි ඉලක්කම් කියන කොටස ලියලා පුරුදු වෙච්ච ගමන් අපි ඒකෙන් ලියා ගන්න ඕන නම් එහෙම ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. අන්න ඒවා ටික බලන්න. එhmenan ඔයාලා දැන් කරන්න ඕනේ මේක දැන් තව සතියක් තියෙනවනේ ඊළඟ බදාදා තමයි ක්ලාස් එක තියෙන්නේ. ඒ නිසා ඔයාට තව සතියක් තියෙන නිසා ඔක්කොම ලස්සනට ලියලා අපේ දැන් සිලබස් යන මාතෘකාවක් දාන්න තමන් ගැන විස්තර කරනවා කියලා තමද තම්මයි පත්‍රි හරිදල් තම්මයි පත්‍රි කූරුදල් කියලා දාලා මේ ටික ලස්සනට ලියලා මේක එමම ඔයාලගේ තමන්ගේ විස්තර ටික මේකට එකතු කරලා මොනවා හරි ඩවුට් එකක් තියෙනවනේ කෝල් එකක් දීලා ආන්න එහෙම නැත්නම් WhatsApp එකේ මට මැසේජ් එකක් දාන්න ඒක බලලා මට ඕනම වෙලාවකට ඔයාලට උත්තර දෙන්න පුළුවන් එතකොට මේක සම්පූර්ණ කරලා මට group එකට දාන්න අපි ඒකේ තියෙන ඔයාලගේ තියෙන අඩුපාඩු ටික මම correction කරලා මම දෙන්න ඒකයි මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න එපා මේ දේ සමහර වෙලාවට අපේ ක්ලාස් එක පැය දෙකක් කරන්න පුළුවන් පැයක් ආමාර කරන්න පුළුවන් පැයක් කරන්නත් පුළුවන් හේතුව ඒක ඇවිල්ලා අර දැන් ඒකටත් වඩා වැඩියෙන් යන්න බෑ එහෙම ගියොත් මේක ඔයාලට අලුත් විෂයන් එකක් නිසා මේ ගොඩාක් දුරට වැඩි දෙකක් තුනක් දාගත්තොත් ඔක්කොම දැන් අර මොකද සාම්බාර වගේ වෙනවා. ඒ නිසා එහෙම කරන්න බෑ අපිට. අවශ්‍ය සමහර තැන්වල සමහර දේවල් එකක් විතරක් උගන්වන්න ඕන. ඒ විතරයි උගන්වන්න වෙන්නේ. අන්න ඒ වගේ වෙලාවකුත් එනවා අපිට. ඒ නිසා මේ වගේ අවස්ථාවේදී මේ ටික කරගමු. ඔයාලට අනිත් එක ඕනම අවස්ථාවේදී ඕනම ප්‍රශ්නයක් ඕනම දෙයක් ලියලා දාලා ඒක බලන්න කරන්න ඔක්කොම මට කරලා දෙන්න පුළුවන්. ඒකට වෙලාව මේක ක්ලාස් වෙලාව නෙමෙයි. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපිට WhatsApp එකේනොත් ඉගෙන ගන්න පුළුවන්. මොකද ඔයාලා group එකේ ඕනම වෙලාවක ලියලා දාන්න. ඒක මම බලලා දෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ course එක ඉවර වෙනකන් ඔක්කොම සම්පූර්ණ කරලා මට යවන්න ඕන එක මගේ ඒකේ යුතුයකම. ඒ නිසා ඒක මම හරියට ඉෂ්ට කරනවා. ඒ නිසා මේ දේවල් ටික හරියටම ඉගෙනගෙන ඊළඟ සතිය අපි යමුවෙමු. ඒකට කලින් ඔයාලා මන් දීපු වැඩ ටික ලස්සනට කරලා මට දෙනවා නම් හරි. හරි. එවනම් අපි මෙතනින් මේක අවසන් කරමු. ඊළඟ ක්ලාස් එක යමුවෙමු. මොනවද ඩවුට් තියෙනව නම් අහගන්න. සර් මේ අර මුලින්ම කිව්වේ තම්මේ පත්‍රි ඊළඟ වචනේ සර් හරියට ප්‍රොනවුන්ස් කරන්න. ඔව් මේක කූරුදල් තම්මයි පත්‍රි කූරුදල් ඔන්නම් අර කූරුදල් කියන එක පොඩ්ඩක් try එකක් දෙමු ලියලා පෙන්නන්න. මේක කු නේද? කූ ලියන්නේ එතකොට කීබෝඩ් එකේ කූ කියන අක්ෂර ලියන්නේ. හරි. එතකොට කූරුදල් තම්මයි පත්‍රි කූරුදල්. ඒ වගේම තව කෙනෙක්ගෙන් විස්තර ගන්න එකට දෙමළෙන් කියන්නේ කොහමද? පෙරරයි පත්‍රි මෙතන අපි බැලුවෙම පෙරරයි පත්‍රි අරිදල් තව කෙනෙකුගෙන් විස්තර ගන්න එකට තමයි මේම කියන්නේ. පෙරරයි පත්‍රි අරිදල් පෙරරයි පත්‍රි අරිදල් හරි එමනම් මේ ගැන ඔයාලා ඒක කරලා ඊළඟට තව කෙනෙකුගෙන් විස්තර ගන්න කොටත් අපිට කරන්න තියෙන්නේ මොකද්ද කියලා මේ ටික එකතු කරලා ඒකත් පොඩ්ඩක් ලියලා දාන්න. එතකොට තව කෙනෙකුගේ විස්තර ගන්නත් දෙන්න අපිට පුළුවන්. තමන්ගේ විස්තර දෙන්නත් අපිට කියන්නත් පුළුවන්. හරි? එවනම් අපි මෙතනින් අදට ක්ලාස් එක අවසන් කරන්න පුළුවන්. තුරු තියෙන වැඩ ටික ලස්සනට කරගෙන අපි ඊළඟ සතියේ හමු වෙමු. එමනම් ඔයාලගේ අද නෝට් පොතේ අපේ නෝට් පොතක් තියෙනවනේ. ඒ නෝට් පොතේ ලියා ගන්න අපි මෙතකන් කරපු දේවල් වලින් මේකත් එකතු කරගන්න.
මේකේ නේද? මේක ඇවිල්ලා දෙවෙනි මාතෘකාව. දෙවෙනි මාතෘකාවට තව තියෙන වැඩ. ඒ නිසා අපි මේ තුන්වෙනි මාතෘකාව විදියට දාගමු. මොකද தம்மை பற்றி அறிதல். sorry, தம்மை பற்றி கூறுதல். தம்மை பற்றி கூறுதல். ඒ වගේම තව එකක් බැලුවා. මොකද பிறரை பற்றி அறிதல். பிறரை பற்றி அறிதல். හරි. එමනම් අද අපි මාතෘකා දෙකක් බැලුවා. මේ දේවල් ටික අපි අද කරපු දේවල්. හරි. එමනම් මේකත් හරියට ඔයාලා නෝට් කරගෙන මේ chapter එක හරියට ඔයාලා තියාගන්න. එතකොට එදා කරපු දේ මොකක්ද කියලා අපිට හරියට බලා ගන්න පුළුවන්. ඒ ඕනනම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් කරගන්න. එමනම් අද ක්ලාස් එක අපි මෙතනින් අවසන් කරමු. ඊළඟ සතියේ ක්ලාස් එකේ යමු. Okay, thank you. Good night. இனிய இரவு வணக்கம். இரவு வணக்கம் சார்.